සුබ අලුත් අවුරුද්දක් වේවා කට්ටියටම. අපි අවුරුද්දට ගමේ ආවා. දැන් කට්ටිය සිරිනරඹන ගමන් ඉන්නේ ගමේ. කුරුල්ලෝ කෑ ගන්න සද්දේ ඒ ඔක්කොම බලාගෙන ඉන්නේ. පොඩ්ඩක් ඔයාලත් අහගෙන ඉන්න. ඇත්තටම ගමේ අවුරුදු සමරනවා කියන්නේ ඒකත් එක විදිහක් නේද? දැන් අදමු අච්චාරු. කවුද අච්චාරු කරන්න කැමති? කැමති හදන්න බෑ. හරි මං අල්ල දෙන්න. හරි කොට ඉබර වගේ කට්ටියත් එක්ක එකතු වෙලා හත් මාළුව හදන්නයි දැන් යන්නේ. කජු එහෙම ලොකු අම්මලා ගෙනල්ලා තිබ්බා ගොඩාක්. අපි දැන් හත් මාළුව හදන්නයි යන්නේ. පොඩ්ඩක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ අම්මට ඒ දවසේ සනීප නැති වෙලා හිටියේ. එයා නැහැ. එයා නිදි දවසේම. බලන්නකො වීඩියෝස් වල ඉන්නවා හැම තැනකම නිදි. ලොකුගේ වැඩේම ඉතින් ආපු වෙලාව ඉඳන් කණ එක. මේ අම්මි නිදි හොඳටම අමාරු වෙලා. සමහර අය උට හලලා හිටිනවා. එහෙම වුණොත් විතරක් බෙහෙත් දෙනවා එහෙමයි. එක්කෙනෙක් පාඩම් කරනවා කියලා හොරාට YouTube බලනවා. YouTube බලන පාඩම් කරනවා. ඔන්න ඉතින් කට්ටිය එක එක උපදූප කියව ඉතින් හත් මාළුව හදනවා. කොලයක් දුන්නා මම අතට. ඊට පස්සේ විතර ගියාම කොහොමද බොරලස් ගමුට? ඊළ එකෙක් නැග්ග ගියාම රවුන්ඩ් බවුන්ඩ් එක උඩ. දාරෝද පතරෝද? පතරෝද කිය? මේ 10. මේ වගේ තුන් දෙනා පාස් වුණා. 10යි 4යි වෙනවා. 10යි. මට කෝල්ල අරන් තිබ්බා මම සුද්ධිව මිස් කරා. ඉතින් මම ලිපෙකින් මොලවන්නයි හදන්නේ. මම පාටි කරා. වීඩියෝ කරන්නේ. කෑ ගන්න එපා. ඔය කොතනද ගන්න කරන්නේ? නෑ කපලා. ඒවා දින්නේ ඕනේ. සුපහාලේ දැන් කුරුබරක් කරලා රෝගේ ඉන්න කොට හිනාවෙන්නෝ කිරියන්නේ. නෑ සුපහාලේ ඉන්න අතරයි. තාම නැග. එයා 51 වෙදි කියන්නේ. ඉන්න දන්නපා. පොඩ්ඩක් පහු කරලා තියන්න ඕනේ. හරි දාලා. හරි. හරි. හරි දැන් අපිට බෙට් එක ගෙනන්න කියලා තාත්තා හිතන්නේ. ඔව් නේ මේ පාර ගන්න 100 වෙන්දර හැම පාරම දානවා. කන්න බලන් ඉන්න පෙරේත ඇත්ත. ඔන්න ඉතින් නංගි අක්කා එකතු වෙලා සැරසිල්ලක් හදන්නයි ලෑස්ති වෙන්නේ. අපි බලමු මොනවද කියලා. ඔන්න හොරා වුණා. ඔන්න ඉතින් ලොකුත් ආවා මෙයාලගේ දේවල් වලට උදව් කරන්න. ඉතින් ඔන්න ඔය විදියට තමයි මේසෙ සැරසිල්ල ඉතින් කරන්නේ.
අපි බලමු ඉතින් වෙන මොනවද තියෙන්නේ කියලා. ඔන්න ඉතින් ආතට සනීප නැති වුණාට එයාගේ වැඩ නම් අමතක කරලා නැහැ. මේ ඇවිල්ලා උර්දු කුමාරයට දෙන ගොටු හදනවා. එක ගොට්ටක් ඔන්න හදලා ඉවරයි. අනිත් ගොට්ට තමයි ඔය හදන්නේ. ඔන්න ඉතින් නංගියක් අගෙයි එතකොට ලොකුගෙයි ඔක්කොමලාගෙන කට්ටියගේ ලස්සනම ලස්සන පොකුර. ඉතින් ඔන්න ඕක තමයි හදලා තියෙන්නේ. චාරු පප්පඩා ඔන්න ඉතින් කිරියම්මා ඔක්කොම ලෑස්ති කරලා ඉවරයි කැම මේසේ දේවල් ටික. itu pasti dong. Patah kawan atau dangan atau udah letak. Hari deh. Ya. Kawan අන්න අයියේ මේ ගල්ල කොහේ මට lagu ko ඔක්කොම කෑවේ හරිද? අම්මගේ ආච්චිගේ කිරියම්මගේ තියගේ මේක ඉතුරු වෙන්න තෝරන්නේ නෑ. ඉතුරු වෙන්න තෝරන්නේ ඉතුරු නෑ මකට. ආච්චිට ෆෝන් එකේ කවන්නේ තාත්තට වැන්දනට තාත්තේ
අම්මා කොයි වෙලාවද බෙදන්නේ කියලා නේ බලාගෙන ඉන්නේ. කන්නේ කොයි වෙලාවද කියලා බලන්න. බෙදලා දෙන්නද? අර ගොඩක් කරවත් කැවුවනේ. බනින්දයි ගහන්නයි අන්තිමට ඔච්චරයි. ලොක්ක නෑනේ ඉතින්. අපේ ලොකද? ඔව්. කජු කේලි විතර කරයි යන්න ඕනේ. කො ගන්න මේ අත්තු ගන්නවා වගේ. කජු විතරයි දෙන්නේ. හුදු මම ඩ්‍රයිවර් අම්මට හයියෙන් කාලා. කෝකෝ අයිගෙන දෙන්නේ. අන්න. පොඩ්ඩයි. අම්මා නිකන් කාලක් ගහලා වගේ යම්. ඇත්තටම කිව්වොත් එහෙම අම්මට බෑ. අම්මිට අමාරුයි ගොඩාරියා. මේගොල්ලෝ එයාව ඌට ගන්නවා. බලන්න. මුකන. ඔයලා බලුවා දේශ. ඔන්න ඉතින් ඔහොම ඉවර කරලා අපි කාලා බීලා ඔක්කොම කරලා දැන් අපි යන්න හදන්නේ නාන්න. නෑ ඔය ඉන්නේ මානේ කේක් වගේ. නාන්න යන්නයි හදන්නේ. අම්මා හුඹසක්. යා. සුප්‍රිය වුණනම් තියෙන්නේ. එල්ලෙන තියලා නපුටන්න ඕයි කියන්නේ තියෙද්දි. අම්මෝ අම්මෝ මල්ලිකා ඔව් ඒක නේද හිනා පිටේ කොරෝනා ගන්න හිටුයි ඒක ආලනේ 22 ආවා කවුරුනක් ඇත්තේ ඉනෝට වැඩි 22 ආවා හතරක් වගේ යනවානේ. අවු උදාර අර ගහගත්ත ගෑනු දෙන්නේ ඔය කොරෝනා කාලේ නේ අංක. මොකද්ද විස්තරේද? ඔන්න ඉතින් අපි ආව නාන තැනට. ඉතින් මාරම ලස්සනයි, හරිම නිස්කලංකයි. ඉතින් මං කියන්න ඕනේ නෑනේ ඉතින් මෙතන තියෙන සද්දෙත් එක්ක ඔයාලට තේරෙනවනේ. ඉතින් අලම බලන්නකො කොච්චර ලස්සනද, කොච්චර ෂෝයිද කියලා.
ඔතෙන් හොර මෙහෙම කනේ බුල් දාපන්. හොඳයි YouTube channel එකක්. මම තාත්තේ මාත් පටන් ගන්නවා. සසයි ඔක්කොම කට්ටිය ඉන්නවා නේද? ඔන්න ඉතින් වැස්සත් පටන් ගත්තා. වැස්සම තමයි අපිත් නෑවේ. කොහොමද තියෙන ලස්සන. ඔන්න යාළුවෙක් ඉන්නවා. මගේගේ මෙච්චර කුණු දාපම හැමදාම බලනවා. අඳුම් මරන්න මෙහෙම යන්නේ. බෑගේ ඉන්න හැම. කට්ටිය වැස්සේ නානවා. එන දියපුන් ගහනවා. එතන සබන් ගාලා. කිහිල්ලද ගියා යනවා කූඩේ. ගොඩ මන්නන්න. දන්නද? වැස්ස පෑවුවානේ. අත්‍තරම දන්න? අපේ අම්මා වහින්න පල්ලේ දාලා. නෑ මම කකුල් කාපුවා. කූඩේල්ල. කූඩල මේ කාපුවා අර දෝනි ගා කකුල පෙන්නන්න. මගෙන් ඉන්නවා එකෙක්. අන්න ලේනවා. කාලා. අන්න අයියෝ. අයියෝ. ගියතුල් ගන්න ආපාට ඉදිරියටම බහින්න. අම්මේ. Cause you're stuck with me, I can feel it. Don't take me for granted, you might miss more than just the diamonds I'm gonna press. දැන් කතාව
හරි